නිකමට හිතන්න. වටේට මිනිස්සු 55000ක් ඉන්නවා. ඒ හැමෝම එකතු වෙලා හොරා කියලා ඔයාට කෑ ගහනවා. ඔයාගේ වයස අවුරුදු 23යි. ඔයා ඉන්නේ තනියම පිට රටක පිට්ටනියක් මැද. ඔයාට මොනව හිතේද? බොහෝ විට ඔයා එතනම ඇදගෙන වැටෙයි. නැත්තම් අඬාගෙන ගෙදර දුවන්න බලයි. හැබැයි මෙන්න මේ කොල්ලා දිව්වේ නෑ. ඇඬුවේ නෑ. වර්ෂය 1995 ස්ථානය ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රීඩාංගණය. ලෝකෙම බලන් හිටපු බොක්සිං ඩේ ටෙස්ට් මැච් එක. මේ තරුණයා බෝලේ අතට ගත්ත විතරයි විනිසුරුවරයා විසිල් එකක් ගැහුවා. නෝ බෝල්. එක පාරක් නෙවෙයි. පිට 7 වතාවක් එයාට නෝ බෝල් කිව්වා. මුළු ස්ටේඩියම් එකම එයාට ත්‍රෝව දමල ගහන්න කියලා අපහාස කළා. එක නිකම්ම නීතියක් ගැන ප්‍රශ්නයක් නෙවෙයි. එක ප්‍රසිද්ධියේ කරපු අමුමමු අවමානයක්. එදා ඒ සිද්ධියෙන් පස්සේ ලෝකෙ ගොඩක් අය කිව්වේ මෙයාට ආයේ ක්‍රිකට් ගහන්න දෙන්න එපා කියලා. විද්‍යාගාරවලට ගිහින් ඇඟට යකඩ මැෂින් හයි කරලා එයාට ඔප්පු කරන්න වුණා මම වංචාකාරයෙක් නෙවෙයි කියලා. හිතන්න ඒ මානසික පීඩනය හැමෝම ඔයාව ප්‍රතික්ෂේප කරද්දි ඔයා කොහොමද ඔලුව උස්සන් ඉන්නේ? දැන් මම ඔයාගෙන් අහනවා ඔෆිස් එකේ ලොක්කා බැන්නම නැත්නම් කරන බිස්නස් එකේ පොඩි වැරද්දක් වුණාම ඔයා මුළු ජීවිතේම එපා කියලා අතහැරලා දානවද? මේ මිනිස්සයා එදා මුළු ලෝකෙ ඉස්සරහම අන්ත අසරණ වුණා. ඒත් එයා අතහැරියේ නෑ. ඔයාත් ප්‍රශ්න වලට බය නැති කොන්ද පණ තියෙන කෙනෙක් නම් පහලින් අන්ස්ටොපබල් කියලා කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන්ම ටයිප් කරලා කමෙන්ට් එකක් දාන්න. එදා නෝබෝල් කියලා එළවපු ඒ කොල්ලා පස්සේ කාලෙක ඒ පිට්ටනියටම ආවා. වෙනස් උනේ එයා නෙවෙයි. වෙනස් උනේ ලෝකේ එයා දිහා බලපු විදිහ. එදා හොරා කියපු මිනිස්සුම පස්සේ කාලෙක එයාට නැගිටලා අත්පුඩි ගැහුවා. විකට් 100ක් නෙවෙයි 500ක් නෙවෙයි ටෙස්ට් විකට් 800ක් අරගෙන ලෝකේ වැඩිම විකට්ලාභියා බවට එයාපත් වුණා. ඔව් ක්‍රිකට් වලට නීති උගන්නපු අභියෝග හමුවේ hina වෙලා මුහුණ දීපු අපේ වීරයා මුත්තයියා මුරලිදරන්. එදා එයා පිට්ටනියෙන් එළියට ගියා නම් අද මුරලි කෙනෙක් නෑ. ඒ නිසා මතක තියාගන්න බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නේ නෑ. ඔයාගේ ගමන යන්න ලෝකයාගේ කටවල් වැහෙන්න ප්‍රතිඵල වලින් උත්තර දෙන්න. මේ වගේ ගැම්මක් එන කතා දිගටම අහන්න දැන්ම මාව ෆලෝ කරන්න. එච්චරයි.